ඇතිවත් නැතිවත් යසිසුරු තරම් අප සිත් යාවේ නම් දෛවයේ සරදම් සිඳී බිඳී යයි හිරුදුටු පිණි විලසිමු ඉරහඳ පායන ලෝකය කොතරම් සොඳුරුවත් මොනරම් අපේ දෙනෙත් වල කඳුළු පිසින්නට දෙවියන් කෝ නැතිනිව් සක්මන මත දුරස්ය ඔබමා අහසට පොළොව තරම් ඔයා විදියට දිගින් දිගට මගෙන් ප්‍රශ්න කළොත් ආයෙත් මගේ හිත වෙනස් වෙලා ඔව මැරි කරන්න හිතෙනවා. මට උච්චරටම ආදරේ නම් කොහොමද ඒ ආදරේ එකපාරටම නැති වුනේ? ඒ ආදරේ නැති වුණේ නෑ හංසක. ඒ ආදරේ කවදාවත් මගේ හිතින් නැති වෙන හේකුත් නෑ. ඒත් අපි මෙරි කරන්නේ. ඇයි? ඔයා මෙරි කරන්න ඕනේ මිහිපව. ඔයාගේ පරණ යාළුවව. මිහිප. ඇයි සිල්නවා මෙහෙම දෙයක් කියන්නේ? හා? ඇයි මේ අපි දෙන්න අතරට ගොහත් ඉන්න මිහිප කෙනෙක් ගාව ගන්න? මට කියන්නකෝ ඇයි වා කියන්නේ මට යාව මෙරි කරන්න කියලා? ඒක ඔයා ගැතින් වෙන්න ඕන යුතුයකමක් හංසක. ඔයා මිහිපා මැරි කරන්න ඕන හේතුව මං ඔයාට විතරක් කියන්නම්. හරි සිරිමේ හරි මට කියන්නකෝ මොකද්ද හේතුව කියලා. හා? මිහිපා කියන්නේ මගේ එක කුසේ උපන් අක්කා හංසක. මං යාගේ නංගි. මා රණේපුරගේ බාල දුව. මේ ගැන මීපාක දන්නවා. ඒත් එයා මේ ගැන අපේ ගෙදරටවත් ඔයාලගේ ගෙදරටවත් කියන්නේ නැහැ. මේක මා පුදුම සිදුවීමක් නේ. මේ වගේ සිදුවීම්
මං දර්ශනය හදාරද්දි කියවලා තියෙනවා. මේ සිද්ධියේදී උනත් එහෙම වෙන්න පුළුවන් හේතු කාරණා වාට මන් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? මට කවදාවත් ඔයා වගේ කෙනෙක් හම්බ වෙන එකක් නෑ හංසක. මොනවා වුණත් මං ඔයාට ආදරෙයි. එහෙමනම් ඔයා මොනම හේතුවකටවත් මාව අතහැරලා යන්න එපා. මං ඔයාට ආදරේ කරා. මං ඔයාට ආදරේ කරා වගේ මට වෙන කෙනෙකුට ආදරේ කරන්න බෑ සිලුනේ. මගේ අක්කා පොඩි කාලේ ඉඳන් හුඟක් දුක් විඳ කෙනෙක්. මගේ අක්කා එයාගේ ජීවිතයේ ඉතිරි ටික හුඟක් සතුටින් ගෙවන්න ඕනේ. මං වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් මේ දෙක කරන්න ඕනේ හංසක. हेलो मेहपा हाँ आप एक इधर हाँ अरे कमक ने वाह इनको सिरुनी मेहपा कथा करे मी पढ़ते आप एक इधर इन्हों लो ඒ මොකද කියලා මන් දන්නේ. ඒත් ඔයා මගේ අක්කව මෙරි කරන්නම ඕනේ. මන් දන්නේ එච්චරයි. මං අද යනවා හංසකගේ තාත්තව හම්බෙන්න. මේක සංහිඳියාවකට යන ගමන. අද සිද්ධ වුණු දේවලුත් එක්ක මට හිතුණා ගිහින් එයාට කතා කරන්න. කාලයක් ඔයාව ආශ්‍රය කරනවා කියලා හංසකගේ අම්මයි තාත්තයි යාට බැන්න නේද? කමක් නෑ සුලේකා. මං අද යන්නේ කිසිම බයක් නැතුව. ඒ හංසක මැරි කරන්න ඉන්නේ මගේ චූටි නංගිව කියලා මං කාටවත් කියන්නේ නෑ. මට බයක්කේ මොහන්ගේ විදුරංග සේව හම්බ වෙන්නත් දන්නේ. බය නැතුව ඉන්න නංගි. හැම දෙයක්ම යහපත් විදිහට සිද්ධ වෙයි. අපි යමු.
තාත්තා වර්ණ ගෙදරට ගිහිල්ලා අසනීප වෙලා ආපහු ආවා. කොහොමද දැන් තාත්තා? මම ටිකක් හාන්සි වෙන්න කියලා කිව්වා. අම්මේ මේ දැන් කලිනුත් ඔය පරණ ගෙදරට ගියාට පස්සේ තාත්තා රසිනිය පුණා නේද? ඔව්. ඔය ගෙදරදී තාත්තා බය වෙනවා. හැබැයි අද නම් පුතේ වෙන මොකක් හරි සිද්ධියක් වෙලා තියෙනවා. දැන් මේ තාත්තට ගොඩක් අමාරු නෑනේ. කාමරේට ගිහලා කතා කරන්නකෝ යා. හෙලෝ මිහිපාක්කේ මං සිලුනි. මට ඔයාලව හම්බ වෙන්න ඕනේ. අද හවස හම්බ වෙන ලේසි දෙයක් කියන්නකෝ. නංගි අපි දැන් හංසක සයිලා ගෙදර යනවා. මේක හරි අසාමාන්‍ය ගමනක් නංගි. ඊට පස්සේ අපි ඔයා ඉන්න තැනට එන්නම්. ඔයා ඉන්න තැන කියන්නකෝ. මට ඔයාලව හම්බ වෙන්න ඕනේ අක්කේ. මොකද දන්නවද? තව දවස් 3ක් ඇතුළත මං ආයෙත් ඉන්දියා යනවා. විසන්නේ. ගේ හොයාගන්න අමාරු නෑ නේ මේපා. නෑ. ඒ මෙච්චර කල් ආපු ගමන ගොඩක් දුෂ්කර එකක්. අනේ මන් දන්නේ මට නම් හිතා ගන්නවත් බෑ මේ හදිසියෙම අපේ ගෙදර එන්න ඕනේ කිව්වේ ඇයි කියලා. මට විදුරංග සර්ව හම්බෙන්න ඕනේ. තාත්තට නම් ටිකක් සනීප මදි. නමුත් කමක් නෑ කතා කරන්න පුළුවන්. අපි යන්කෝ එන ඇතුළට. පුතේ අයියෝ ගෙදර එන්න පරක්කු. ඔයා කොහෙද ඉන්නේ? මට තේරෙනවා පුතේ. මට ඔයාව නවත්තන්න ඕන කමක් නැහැ. හැබැයි මට ඔයාව ඕනේ පුතේ. මයි තාත්තා ඔයා ගෙදර එනකම් බලාගෙන ඉන්නවා පුතේ.
හදිසි ආවේ සැට යමක් දීලා යන්න. ඒක දීමෙන් කාලයක් තිස්සේ තිබුණ කේතවාචයක් නැති වෙලා අපි අතර හොඳ හිත ඇති වෙයි කියලා හිතනවා. මෙච්චර කල් හංසක සර් කියන්නේ නැතුව ඇති මං කවුද කියලා. ඒත් හංසක සර් දැනගෙන හිටියා මං කවුද කියලා. මේ ඔයා කවුද? මැඩම් මං මැඩම්ලගේ පතරේදී මැරුම් කාපු රණිපුරගේ ලොකු දුව.